හෙලෝ ඔන්න යාලා අදත් පිළිගන්නවා ආදරෙන් මගේ YouTube channel එකට Kiss of Ceylon. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම nursing students ලා බලාගෙන හිටපු news එකක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා පහුගිය අවුරුද්දේ අන්තිම කාලේ nursing students ලගේ interview තිබුණා government nursing gazette කරලා ඒ සම්බන්ධයෙන් ගොඩාක් process එකක් ගියානේ පහුගිය දවස්වල අන්තිමට අපිට update එක ආවේ choice mark කරන්න එන්න කියපු තැනට එනකන් තමයි process එක වෙලා තිබුණේ. ඉතින් ඔන්න අද මම දැක්කා ලංකාවේ Facebook page එකක All Sri Lankan Nurses Union කියන Facebook page එකේ තමයි මම ඒ news එක දැක්කේ. ලංකාවේ නර්සින් ට්‍රේනින් එක පටන් ගන්න ඊළඟ ස්ටෙප් එකට යන්න හදන්නේ කියලා. ඉතින් ඒකේ තිබෙන විදිහට මේ මාසේ 14 වෙනිදා ඔයාලගේ පත්වීම් ලිපි දෙනවා කියලා තමයි තිබුණේ. ඉතින් අරලිය ගහ මන්දිරේ තමයි ගොඩක් වෙලාවට ඔය කටයුත්ත සිද්ධ වෙන්නේ. ඔයාලා සුදු සාරියක් රෙඩි කරගෙන ඉන්න එදාට යන්න. මං හිතන්නේ ඔයාලට පර්සනල් ලෙටර්ස් එවයි කියලා හැමෝගෙම ගෙවල් වලට මම හිතනවා කොමන් ගැසට් එකක් යාලා නිකුත් කරાવી ඊළඟ සතිය ඇතුළත මෙන්න මේ දවසට සුදු සාරියක් ඇඳගෙන පත්වීම් ලිපිය ගන්න එන්න කියලා. ඊට පස්සේ මම දැක්කා ඒ page එකේම post එකක් දාලා තියෙනවා. ට්‍රේනින් ස්කූල් වලට රෙජිස්ට්‍රේෂන් කරගන්නවා මාර්තු 19 වෙනිදා කියලා. ඒ කියන්නේ ඔයාලගේ නිල වශයෙන් නර්සින් ස්කූල් වලට රෙජිස්ටර් කරගන්න දවස. ඉතින් ඇත්තම කිව්වොත් මම දැන් ජපුර නර්සින් ගියපු කෙනෙක් ඒ නිසා මම ලොකුවට මේ process එක ගැන ඔයාලත් එක්ක share කරගන්න දන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට මට general knowledge එකෙන් මට කියන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ අර පත්වීම් ලිපිය අරගෙන ගිහිල්ලා ඔයාලගේ certificates ටික අරගෙන ගිහිල්ලා ඔයාලගේ ID එක ඒ දේවල් එක්ක ගිහිල්ලා ඔයාලට අදාළ නර්සින් ස්කූල් එකේ ඔයාලා රෙජිස්ට්‍රේෂන් එක කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක සම්බන්ධෙනුත් ඔයාලව දැනුවත් කරાવી පත්වීම් ලිපි දෙන දවසේ ඒකත් එක්කම ඔයාලට ඊළඟ process එකට සම්බන්ධ ලිපියක් ඔයාලට දෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අර මම පහුගිය දවස්වල වීඩියෝ එකක් කරලා තිබුණේ NTS යන්න රෙඩි වෙමු කියලා. ඉතින් ඒකේ තිබුණ විදිහට දැන් රෙඩි වෙලා ඉන්න. ඔයාලා පොඩ්ඩක් ගෙදරින් පිට යන්න හිත හදාගෙන ඉන්න. ඊට පස්සේ ඊළඟ වැදගත් කාරණාව තමයි අප්‍රේල් මුල සතිය කියන්නේ ඒ පෝස්ට් එකේ තිබ්බ විදිහට අප්‍රේල් 6 වෙනිදා ඔයාලගේ නර්සින් ස්කූල් පටන් ගන්නවා. ඔන්න අලුත් අවුරුද්දට ඔයාලට හොඳ නිවුස් එකක් කියලා මම හිතනවා. ඉතින් ඒ විදිහට තමයි ගවර්න්මන්ට් නර්සස් ලගේ ස්ටුඩන්ට් නර්සස් ලගේ ට්‍රේනින් එකේ ඊළඟ process ටික රෙඩි වෙලා තියෙන්නේ. දැන් බලන්න ඇති මගේ ජපුර යාළුවෝ ටික අපිට මොකද වෙන්නේ කියලා. ඔව් මම දන්නවා ඔයාලට පොඩ්ඩක් දැන් ඔයාලා කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද ඔයාලගේ ඉන්ටර්විව් process එක තිබුණා. එතනින් පස්සේ කිසිම සද්දයක් නැහැ. ඉතින් ඇත්තම කිව්වොත් ඒ වගේ තමයි ජපුර පොඩක් වැඩ සිද්ධ වෙන්නේ. මොකද මගේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් මගේ සති දෙකකින් වගේ තමයි ඉන්ටර්විව් තිබිලා නර්සින් වලට සිලෙක්ට් වෙනවා කියලා මම දැනගෙන ඊගාවට ට්‍රේනින් එකට පටන් එන්න කියලා ඔය වගේ දේවල් ටික සති දෙකක් වගේ ඊටාම පොඩි කාලෙකදී වුණේ. ඉතින් මම හිතනවා ජපුර අයගෙත් සිලෙක්ටඩ් අයට ඉදිරි සති ඇතුළත ඔයාලගේ ගෙදරට ලියුමක් එවාවි ඔයාලා තේරුණා කියලා. ඇත්තම කිව්වොත් පත්වීම් ලිපි දෙන දවසට ඔයාලා ගවර්න්මන්ට් සෙට් එකත් එක්ක යන්න අවශ්‍ය නැහැ. මොකද ජයවර්ධනපුර පත්වීම් ලිපිය දෙන්නේ ඇත්තම කිව්වොත් නර්සින් ට්‍රේනින් එක ඉවර වෙලා ප්‍රොබේෂන් පීරියඩ් එකත් ඉවර වෙලා අපි වැඩ පාර ගන්න දවසට තමයි අපිට පත්වීම් ලිපිය හම්බෙන්නේ. එතකන් අපිට තියෙන්නේ නර්සින් ට්‍රේනින් ස්කූල් එකට සිලෙක්ට් වෙලා ඔයාලා ඒ පුහුණුවට තෝරගත්තා කියන ලිපිය විතරයි අපිට ලැබෙන්නේ. පත්වීම් ලිපිය කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. කොහොම හරි ඒ දේවලුත් ඉදිරි සතිය ඇතුළත සිද්ධ වෙයි. ඉතින් ඔයාලා ජයවර්ධනපුර ඉන්ටර්විව් ගිහිල්ලා ඒක ගැන ගොඩාක් හෝප් තියන් ඉන්න කෙනෙක් නම් ඔයත් දැන් රෙඩි වෙලා ඉන්න ඊළඟ සතිය ඇතුළත නර්සින් ට්‍රේනින් ස්කූල් එකට යන්න. කෙසේ වෙතත් දැන් ෆයිනල් ඔයාලට දෙන්න තියෙන කන්ක්ලූෂන් එක තමයි අප්‍රේල් මුල සතිය. ඒ කියන්නේ අප්‍රේල් 6 වෙනිදා
ඔයාලගේ නර්සින් ට්‍රේනින් ස්කූල් ජර්නි එක පටන් ගන්න යන්නේ. ඉතින් මං හිතනවා මේක හොඳ නිවුස් එකක් කියලා නර්සින් වලට යන්න ඉන්න ඔයාලට. කලබල වෙන්නේ නැතුව ගවර්න්මන්ට් එකෙන් නිවුස් එකක් හරි විදිහට ඔයාලට ලැබෙනකම් පොඩ්ඩක් බලන් ඉන්න. ගවර්න්මන්ට් වෙබ්සයිට් එක නිතර බලන්න. එතකොට ජයවර්ධනපුර යන්න බලන් ඉන්න අය නම් පොඩ්ඩක් ලෙටර් එකක් තමන්ට එයිද කියලා බලන්න. පොඩ්ඩක් කෝල් එකක් දීලා බලන්න. හැබැයි මම නම් කියන්නේ පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඔයාලා දැන් ඉන්න. මොකද ඔහොම තමයි ගවර්න්මන්ට් එකේ වැඩ වෙනකොට අපිට එහෙම තොරතුරු එනවා අඩුයිනේ. විශේෂයෙන්ම මම ඉන්නේ ලංකාවෙන් පිට. ඉතින් මම මේ කියන තොරතුරු උනත් ඔයාලා ගයිඩන්ස් එකක් විදිහට ගත්තට කමක් නැහැ. නමුත් ප්‍රොපර් මේ සෝස් එකක් විදිහට ගන්න එපා. ගවර්න්මන්ට් එකෙන් හරි විදිහට ඔයාලා දැනුවත් කිරීමක් කරනකම් කලබල නැතුව රෙඩි වෙලා ඉන්න. මානසිකව කායිකව රෙඩි වෙලා ඉන්න. ඔයාලගේ අලුත් ජර්නි එක පටන් ගන්න. ඉතින් මම කියවනේ මානසිකව කායිකව රෙඩි වෙලා ඉන්න කියලා. ඉතින් ඔයාලට මම තව දෙයක් මතක් කරන්න කැමතියි. දැන් ඔයාලා ගෙදරින් පිට යන්නනේ හදන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඔයාලා අසනීප වෙන්න පුළුවන්. ඔයාලට නිතර හැදෙන ලෙඩ තියෙන්න පුළුවන්. දැන් එක්සැම්පල් එකක් විදිහට මට හෙඩේක් එකක් තියෙනවා. එතකොට සමහර අයට හතිය තියෙනවා. ඔය වගේ එක ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඔයාලා නර්සින් ට්‍රේනින් ස්කූල් එකට යන්න කලින් පොඩක් තමන්ට තියෙන ලෙඩ රෝගවලට ප්‍රථමාධාර ටිකක් රෙඩි කරගන්න. හෙඩෙක් තියෙන අයට අවශ්‍ය පේන් කිලර්ස් අරගෙන, බාම්ස් ಜಾති අරගෙන ඒ දේවල් රෙඩි කරගන්න. එතකොට ඉන්හේලර්ස් ගන්න ඒව රෙඩි කරගන්න. තමන්ට හදිසි රෝගාබාධයක් ඇති වුණොත් තමන් විසීම ප්‍රථමාධාර ටික කරගන්න රෙඩි වෙලා යන්න. තව ඔයාලට ගෙනියන්න පුළුවන් ජීවනී පැකට් එකක්. එතකොට අසමෝද ගම් බෝතලයක්, ඩෙටෝල්, ප්ලාස්ටර්ස්, ඒ වගේ බෙටඩින් පොඩි ක්‍රීම් එකක්, ඒ වගේ ප්‍රථමාධාර ටිකක් රෙඩි කරගන්න. පැනඩෝල් කාඩ් එකක්, බ්‍රූෆන් කාඩ් එකක්, එතකොට ගැස්ට්‍රයිටිස් වගේ එන අයට ඔමෙප්‍රසෝල් කාඩ් එකක්. ඔයාලට ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව ගන්න පුළුවන් දේවල් පුළුවන් ෆාමසියෙන් ගිහිල්ලා ඉල්ල ගන්න. එතකොට පොඩ්ඩක් ඔය හිම්විරිස්සාව, ෆ්ලූ වගේ එන අයට සිට්‍රසින් පොඩි කාඩ් එකක්. අන්න ඒ වගේ පොඩි ෆස්ට් ඒඩ් බොක්ස් එකක් රෙඩි කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා ඒ දේවල් අද කොමන් දේවල්නේ. ඔයාලා දැනටමත් ඒ දේවල් කරනවා ඇති. ඉතින් එහෙම කරන්නේ නැති කෙනෙක්ට දැනගන්න තමයි මම මේ විස්තරය ගෙනාවේ. ඔයාලා ගාව හැම වෙලේම පොඩි ෆස්ට් ඒඩ් එකක් තියාගන්න. විශේෂයෙන්ම නර්සින් ගියාම ස්ට්‍රෙස් එකත් එක්ක හෙඩේක් එක ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් අද මම හරිම පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්නේ. මොකද මම පොඩ ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ මේ දවස්වල. මගේ පොඩි පේන්ස් වගේක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මම සුබ පතනවා. ඉතින් දැන් ඔයාලගේ බැජ් එක 20යි 25. ඒ බැජ් එක විදිහට තමයි නම් කරන්නේ යාලා. ඉතින් අනාගතේ නර්සින් වලට යන්න ඉන්න අයටත් මගේ වීඩියෝස් වැදගත් වේවි. ඔයාලා ඉතින් කවදා හරි මගේ වීඩියෝස් අනාගතේ බැලුවොත් මේ වීඩියෝ එක බැලුවොත් මම කියන්නේ මේ වීඩියෝ එක අයිති 20යි 26 නර්සින් ට්‍රේනින් ස්කූල් යන අයට. ඉතින් ඔයාලා නර්සින් වලට ආස කෙනෙක් නම් මගේ කලින් වීඩියෝස් බලන්න. ඔයාලට විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. එහෙනම් මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේ එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.